ඉන්ස්ටිටියුට් එකේ ගොඩ්සිලා බැච් එකේ අපිට දීලා තිබ්බ ඊළඟ ටාස්ක් එක තමයි මම මේ ස්ටාර්ට් කරන්නේ. අපිට දීලා තිබ්බේ සෙෂන් මැනේජ්මන්ට් සහ ප්‍රොඩක්ට් ලිස්ටිං කියන පාර්ට් එක තමයි කරන්න කියලා තිබ්බේ. මේකෙදී අපි මේ සෙෂන් මැනේජ්මන්ට් කියන පාර්ට් එක අපිට අතිශයින්ම වැදගත් වෙනවා වෙබ්සයිට් එකක් ඩිසයින් කරද්දී සහ වෙබ්සයිට් එකකට එන්ටර් වෙද්දී. ඒ කියන්නේ මේ සෙෂන් මැනේජ්මන්ට් කියන කතාව ඇත්තටම මෙතන කුකී මැනේජ්මන්ට් කියන කුකී එක මැනේජ් කරන එකටත් අදාළ වෙනවා. මේකෙදි අපි මේ සෙෂන් මැනේජ්මන්ට් කියන කතාව මෙන්න මේ අපි ඊෂොප් ප්‍රොජෙක්ට් එකකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මේ සෙෂන් මැනේජ්මන්ට් එක වෙන්නේ සෙෂන් මැනේජ්මන්ට් එක වෙනවා ඇත්තටම ඔයාලා දන්නවා සාමාන්‍ය වෙබ්සයිට් එකක් යම්කිසි වෙලාවකට සැරයක් මේක ඩිස්ට්‍රොයි වෙනවා. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් කරන්න නැතුව තිබ්බොත් වෙබ්සයිට් එක ඒකලා රිෆ්‍රෙෂ් කරොත් ඒ සෙෂන් එක ඩිස්ට්‍රොයි වෙනවා කියලා එකක් වෙනවා මේක ඇත්තටම. ඒක තමයි සෙෂන් මැනේජ්මන්ට් එකකින් වෙන්නේ ඇත්තටම සාමාන්‍යයෙන්. ඊට පස්සේ තමයි මේ කුකී එකක් මේකට ඇඩ් වෙනවා කියන්නේ මේ අපේ ඔයාලා ඒ කියන්නේ කවුරු හරි වෙබ්සයිට් එකකට ජොයින් වෙනවා නම් ඒ කියන්නේ වෙබ්සයිට් එකත් එක්ක මේ රිලේෂන් වෙනවා නේ සම්බන්ධයක්. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් එක මේ ඇක්සස් කරන කවුරු හරි වෙබ්සයිට් එක දැකලා තියෙනවද දන්නේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් මට්ටමේ වෙබ්සයිට් එක කියන්නේ උදාහරණයක් විදිහට Samsung වෙබ්සයිට් එක Apple ලගේ වෙබ්සයිට් තියෙනවා. තව ඔය විවිධ කම්පැනි වල වෙබ්සයිට් වලට අපි එන්ටර් වෙද්දී අපිට ඉල්ලනවා දැකලා තියෙනවද මොඩල් පොප් අප් එකක් හරි කොහොම හරි විදියකින් මේ අපිට නැත්නම් ඇලර්ට් එකක් පෙන්න කුකී එකක් ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ රිජෙක්ට් ඕල් කියලා එහෙම දැකලා දන්නේ මේ තියෙනවද මේ බටන් එකක් එහෙම ඔයාලට ඔය වෙබ්සයිට් එකකට එන්ටර් වෙද්දී පෙන්නනවා. ඔන්න ඒ කාරණාව ඇත්තටම මේ සෙෂන් මැනේජ්මන්ට් එකත් එක්ක ඇත්තටම මෙතන ගැළපීමක් වෙනවා. මේකෙදි ඇත්තටම වෙන්නේ අපේ ඔය කුකී එකකින් වෙන්නේ අපි ඒ එන්ටර් වෙන යූසර් ගේ ඩීටේල්ස් ටික ගන්න එක තමයි වෙන්නේ. කියන්නේ යූසර් ගේ ඊමේල් එක වේවා යූසර් නේම් මේ කියන්නේ පාස්වර්ඩ් ඒ කියන්නේ ඊමේල් යූසර් නේම් එයාගේ ඔය ඩීටේල්ස් ටික ඇක්සෙප්ට් කරගන්න වැඩක් තමයි. ඒකෙදි තමයි කුකී මැනේජ්මන්ට් සහ සෙෂන් මැනේජ්මන්ට් එකෙදි වෙන්නේ. මේකෙදි අපිට කතා කරන්න තියෙන්නේ සෙෂන් මැනේජ්මන්ට් ගැන. ඒත් මම මේ පොඩි ආරම්භයක් ගත්තේ මේක කතා කරන්න. මේ විදිහට මගේ ඊෂොප් ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එක තියෙනවා. මම මේකේ දැන් සෙෂන් මැනේජ්මන්ට් එක වෙන විදිය පැහැදිලි කරන්නයි යන්නේ. ඒකට මම මගේ VS Visual Studio Code software එකේ මම මගේ මෙන්න මේ home.php එකේ ෆයිල් එකට යන්න තමයි මම මේ ලෑස්ති. ඉතින් අපි ගිහින් බලමු සෙෂන් මැනේජ්මන්ට් එක වැඩ කරන. මෙන්න මේ විදිහට මම home.php එකේ මේ විදිහට කෝඩ් කරගෙන තියෙනවා. මේකේ ඇත්තටම මම සෙෂන් මැනේජ්මන්ට් එක පැහැදිලි කරන්නේ අනිත් ඇඩ් ප්‍රොඩක්ට්. එතකොට මේ අපි මේ ප්‍රොඩක්ට් ලිස්ටිං ගැන කතා කරද්දී අපිට දීලා තිබ්බා මෙන්න මේ add to cart process.php එකේ මෙන්න මේ සෙෂන් එකක් අපි මෙතන ස්ටාර්ට් කරලා තියෙනවා. මේ සෙෂන් එක අතිශයින් වැදගත් වෙනවා අපේ කියන්නේ අපි මේ කාඩ් එකට අපේ data අපේ add to card එක අපි කාඩ් එකට add කරද්දී අපේ data ටික store වෙනවා. මේක ගිහිල්ලා මේ කුකී එක සෙෂන් මේකෙදි වෙනවා ඔයාලට user email එක සහ product id එක මෙතනදී මෙන්න මේ session එකකින් මෙතන මේ include කරගෙන තියෙනවා. මෙන්න මේ user ගේ email එක තමයි session එක මෙතනින් ගන්න. ඊට පස්සේ මේ මෙතනදී තව දෙයක් වෙනවා. අපේ e-set එකක් දාලා email එක ඇතුලේ තමයි අපි මේ ඔක්කොම ටික මේ කියන්නේ අපේ වෙන processing එක කියන්නේ add වෙන data එක කොහොම කුකී එකක් කරා accept කරගන්න කියන කතන්දරය තමයි. එතකොට මේ කුකී එකක් සහ සෙෂන් මැනේජ්මන්ට් එකක් අතර වෙන පැහැදිලි කිරීම අපි ක්ලාස් එකේ මුල A to Z කතා කරා. එතකොට දැන් මම මේ පැහැදිලි කරේ අපි ප්‍රොඩක්ට් ලිස්ටිං කියන කොටසට අදාළ සෙෂන් එකක්. තවම සෙෂන් එකක් ගැන පෙන්නන්න add product process එකට ගියාම
අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ සෙෂන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඒකෙත් යූසර්ගේ ඊමේල් එක තමයි මේ විදිහට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. connection.php එකේ තියෙනවා. ඒ කියන්නේ යූසර්ගේ ඊමේල් එක connection.php එකෙන් සහ මෙතන අනිකුත් data ටික මෙතන ස්ටෝර් කරගෙන තියෙනවා. නමුත් මෙතනදී යූසර්ගේ ඊමේල් එක පමණ සෙෂන් එකකින් මෙතන ඉන්ක්ලූඩ් කරන් තියෙනවා. එතනදී වෙන්නේ අපි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරද්දී වෙන දේවල් ටික තමයි මෙතනදී පැහැදිලි කරගත්තේ මම මෙච්චර වෙලා. ඒ කියන්නේ මේ සෙෂන් එකකින් වෙන දේ තමයි පැහැදිලි සෙෂන් මැනේජ්මන්ට් ගැන පැහැදිලි කරා. සෙෂන් මැනේජ්මන්ට් ගැන මේ විදිහට පැහැදිලි කරා. ඊට පස්සේ දැන් තියෙන ඊළඟට අපි ඒකත් වැඩ කරන විදිහත් බලුවා මේකේ. මේ කෝඩ් ලයින් බයි ලයින් මම ඊළඟ වීඩියෝ එකේ ටික පැහැදිලි කරන්න අපිට තියෙන ටාස්ක් එකත් එක්ක.